උදෑසන ආලෝකයෙන් නැහැවී ගිය සංසුන් වනාන්තරයක සියලු සත්වයෝ රන් මුවාගේ සෙනෙහබර රැකවරණේ යටතේ සහජීවනයෙන් සමගියෙන් විසූහ. ඈත රාජධානියක සිටි කෑදර හෝ ලෝභී රජෙකු රන්මුවා ගැන අසා ඔහුව තමා සතු කර ගැනීමට ආසා කළේය. රන්මුවාව අල්ලා ගැනීම සඳහා රජු තම දඩයම්කරුවන් වනාන්තරයේ ගැඹුරට පිටත් කර හැරියේය. එහෙත් ප්‍රඥාවන්ත මෙන්ම වේගවත් වූ රන්මුවා අනතුර වටහාගෙන හිරුරැස් දහරාවක් මෙන් වනය හරහා පලා ගියේය. එක් දඩයක්කරුවෙකු වලකට වැටුණු විට රන්මුවා ආපසු හැරී තමාට හානි කිරීමට පැමිණි එම මිනිසාව බේරා ගත්තේය. මුවාගේ කරුණාව හෝ අනුකම්පාව ගැන ඇසූ රජු නිහතමානී වී නැවත කිසි දිනක එවැනි උතුම් ජීවීන්ට හානියක් නොකිරීමට දිවුරා පොරොන්දු වියා. එදා පටන් රන්මුවාගේ ප්‍රඥාවෙන් හා කරුණාවෙන් සුරක්ෂිත වූ ඒ වනාන්තරය සාමකාමී ස්ථානයක් ලෙස පැවතුණි.